41 වෙනි පාඩම සංස්කෘතික කොටස. හංගුගේ සොමිවා ෆැෂන් සරම් කොරියාවේ තන්තු හා ෆැෂන් ආයතන තන්තු නැත්තම් නූල් හා ෆැෂන් ආයතන කේ ඩ්‍රාමාවා කොරියන් ඩ්‍රාමා සහ K-pop සංගීතය සේගේ ජොගින් ලෝකයේ ඉංගියේ ජනප්‍රියතාවය හිමිවෝ ශක්තිය මත K-ෆැෂනි කොරියන් ෆැෂන් කුක්චේ චොගරෝ ලෝකයේ චුමොගල් ප්‍රසිද්ධිය නැත්තම් අවධානයක් පද්‍යෝස්සම්නිදා ලබාගෙන තියෙනවා. ඔසේ නල්කේතා අරානන් ඇඳුම කියන්නේ වලිගය කියන සුක්දමී ඉංගියකි නැත්තම් උපදේශ ඉසල් චොන්දරෝ තියෙන තරමටම හංගුක් සරාම්දරම් කොරියන් මිනිසුන් ගේරෝපුතෝ ඉස්සර ඉඳන්ම තේවා අවස්ථාවට ආ ජන්සෝයේ මත්න ස්ථානයට ගැලපෙන ඔච්චාරිමල් ඇඳුම් ආයිත්තම් චුයෝහගේ වැදගත් විදිහට සිංගක්කේ හිතාගෙන වස්සම්නිද ආවා නැත්තම් පැමිණිය. ෆැෂන් දේහන් පිළිබඳ සංචෝදරේ මුතුන් මිත්තන්ගේ ඉරෝහන් මෙවැනි ක්වාන් ශිමන් උනන්දුව හංගුගේ කොරියාවේ සොම්මිවා තන්තුවා ෆැෂන් සනොප් සමාගම් පල්චොනේ දියනුවට මිත්කෝරමි මූලික පොරුන්දුවත් යොස්සම්නිදා වුණා. වොන්ඩර අමුද්‍රව්‍ය කාගුන් හායෝ ක්‍රියාවලියකට භාජනය කරලා සොම්යුරල් තන්තු සංසන්හන නිෂ්පාදනය කරන සොම්ය තන්තු සනොබ්ගා කර්මාන්තා සොම්යුර තන්තු යෝ හායෝ භාවිතා කරලා වොන්දම රෙදි මන්දනන් හදන පංචි ප්‍රදිපලි සනොබ්බන් කර්මාන්ත හංගුක් චොංචෙන් කොරියන් යුද්ධයෙන් ඉහු පසුව හංගුගේ කොරියාවේ චොංචේ චෙගොනල් ආර්ථික ප්‍රතිසංස්කරණය විහන් වෙනුවෙන් සනොප්ෆා ශිගියේ කාර්මීකරණය කරන අවස්ථාවේ ශිජන්තයොස්සම්නිද පටන් ගත්තා. තක්කි විශේෂයම තේගුණන් තේගු පංචිගොබන් රෙදිපිලි කර්මාන්ත චොන්ෂිමර ප්‍රධාන කොටගෙන තේක්යුමෝ අතිවිශාල සොම්ය තන්තු කොන්ජංගි කම්පැනි සේවෝ චීම්යොන්සෝ ඇතිවුණු අතර නැත්තම් හදන අතර සොම්ය තොශිරෝ තන්තුවල නගරය ලෙස පල්චොන් හයොස්සම්නිද දියුණුනා. 2000 න්‍යොන් තේ වර්ෂ 2000න් ඉරෝ පසුව නැත්තම් සිට හංගුගේ කොරියාවේ සොම්ය තන්තු සනොබේ කර්මාන්ත චිම්දන් කිසුරි අතිනවීන තාක්ෂණයක් තොයිප්තයොම්යොන්සෝ උදව් කරගනිමින් කිනන්සොන් අතිනවීන සොම්යවා තන්තු සහ කතන් වැනි කෝපුම් චිරේ සෝචේර බොහෝ උසස් ගුණාත්මක දේවල් සෙන්සන් හල්සුයිත්ගේ තයොස්සම්නිද නිෂ්පාදනය කරන්න පුළුවන් වුණා. ඉරෝහන් මෙවැනි කොල්ක්වාරෝ ප්‍රතිඵලයක් වශයෙන් 2022 අවුරුද්දේ හංගුගේ කොරියාවේ සොම්ය තන්තු සනොබන් කම්පැනි ෆාහක් සොම්යුවා කෘතිම තන්තුවා ප්යොන්චික් මුරල් රෙදිපිලි චුම්ෂිමරෝ ප්‍රධාන කොටගෙන සේගේ ලෝක සිජම් වෙළඳ පොලේ චොම්යෝයුල් හිමිකාරීත්වය යුක්විරානන් 6 වෙනි ස්ථානය කියන නොපන් ඉහළ කොන්චේරොගල තරඟකාරීත්වයක් කච්චුගේ ලබා ගන්න තියොස්සම්නිදා හැකි වුණා. සොම්ය තන්තු සනබේ කම්පැනිවල පල්චොන්වා දියනෝ සහ හම්කේකට K-ෆැෂන් අල්යෝචින් හඳුන්වා දුන් හංගුගේ කොරියාවේ ෆැෂන් සනබ්දෝ කර්මාන්තත් ගලෝබල් ගෝලීයකරණ තරෙන්දරල් ට්‍රෙන්ඩ් එකක් ලෙස චුදෝ හාම්යෝ ප්‍රමුඛ වෙන අතර චංගේ චොගින්ගෝ නිර්මාණශීලී හ්යොන්ෂින් චොගින් අතිනවීන දිජයිනරෝ ඩිසයින් වලින් චුමුක් පද්ගෝ ප්‍රසිද්ධිය ඉස්සම්නිද ලබාගෙන තියෙනවා. සෝල් ෆැෂන් වීකවා සෝල් ෆැෂන් යන උත්සවය හා කතන් වැනි කුක්ටේ ජාත්‍යන්තර ෆැෂන් ඉවෙන්තයසෝ උත්සවවලදී හංගුක් කොරියන් දිජයිනෝදරේ ඩිසයිනර්ලාගේ චක්පුමි දේවල් මණි ගොඩක් සොගේතේගෝ හඳුන්වලා දෙමින් ඉස්සමන් ඉන්න අතර කේතරාමායේ කොරියන් ඩ්‍රාමාවල යොන්හ්යාන්ගරෝ බලපෑම් මත ඒරිය බුන්මන් ඇඳුම් පැළඳුම් පමණක් අනිරානව
මෝජාවා තොප්පි සහ සින්බල් පාවන් ඇක්සෙසරි තන්දෝ වැනි දේවලුත් හෙවියේසෝ පිටරට කන් විශාල ඉංගිර ජනප්‍රියත්වය ඔද්ගොස්සම්නිද ලබාගෙන තියෙනවා.